Hi, good morning. ඔගොල්ලෝ හැමෝම සතුටින් හොඳින් ඉන්නව නේද? අද මම ඕගොල්ලොන් එක්වන් යන්නේ මං වැඩ කරන තැනට. මං දැන් මේ යන්න හදන්නේ ඉක්මනින් දුවගෙන මොකද අයියා ගිහින් ඉන්නේ. මං දැන් ඔය ඉන්නේ හොඳටම නිදිමතේ. මොනවා කරන්නද ඉතින් වැඩට යන්නත් එපැයි. ඉතින් ඔය විදිහට ලෑස්ති වෙලා මන් දැන් දුවගෙන යනවා. මොකද නැත්තම් බැනුම් අහන්නත් වෙනවනේ. ඉතින් අපි යමු අද මම වැඩ කරන තැන කොහොමද කියලා බලන්න. කොරියාවේ අය නම් හැමෝම වගේ වෙලාවට වැඩ කරනවා. ඒගොල්ලෝ ඒක ගොඩක් බලන දෙයක්. හැබැයි ඉතින් මට නම් ඒක චුට්ටක් නුහුරුයි. මොකද මම හැම වැඩක්ම වගේ කරන්නේ ඔන්න මෙන්න තියලා. හැබැයි වෙලාව ඉවර වෙන්න කලින් මං මේ වැඩේ කරගන්නවා කොහොම හරි. කොහොමද ඉතින් උදේට චුට්ටක් දුවලා කරලා යන එක ඇඟටත් හොඳයිනේ. අන්න එහෙම තමයි මම හිත හදාගන්නේ. අද නම් මම වෙනදටත් වඩා ගොඩක් පරක්කු වෙලා. එහෙනම් දැන් අපි වැඩ පටන් ගමු. ඉතින් අපේ කම්පැනි එකේ කරන්නේ සයිලන්සර්. වෙනදා නම් මම ගොඩක් වෙලාවට කරන්නේ පේන්ට් කරන එක. ඔයගොල්ලන්ට පේනවනේ මගේ ඇඳුමෙම මම පේන්ට් කරගෙන තියෙන විදිය. අද සෙනසුරාදා දවසක් නිසා ඉන්සෝල් එකේ දෙන්නෙක් වැඩට ආවේ නැහැ. ඉතින් ඒ නිසා මටත් සිද්ධ වුණා අද යන්ජොබ් කරන්න. ඉතින් ඉස්සෙල්ලාම මම ලෑස්ති වෙලා මොකද අපේ ආරක්ෂාව අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. ඉතින් ලෑස්ති වෙලා ඉවර වෙලා දැන් මේ වැඩ කරන තැන අස් කරන්න හදන්නේ. මොකද ඊයේ දවසේ වැඩ කරපු කෙනා මෙතන කරපු වැඩේ ඒ විදිහටම දාලා තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔක්කොම ටික වැඩ පටන් ගන්න කලින් අස් කරලා එහෙම ඉවර කරන්න ඕනනේ. මම වැඩ කරන එක චුට්ටක් ස්පීඩ් යවලා තියෙන්නේ. මොකද නැත්තම් ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි පුංචි කෑල්ලකදී මම මොකද කරන්න කියලාවත්. ඉතින් පුංචි කෑල්ලක් දාලා තේරුමකුත් නැහැ. වීඩියෝ එක ගොඩක් දික් කරන්න බෑ. ඒ නිසා තමයි චුට්ටක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඇත්තමයි සල්ලි හම්බ කරන්න මෙච්චර අමාරුයි කියලා දන්නවනම් පුංචි කාලේ අම්මලාගෙන් සල්ලි ඉල්ලගෙන ගිහින් ටොපිය මලු ගණන් කාපු එක සද්දයි කරන්නේ නැහැ. මම වීඩියෝ වලින් ඕනි තරම් දැකලා තියෙනවා මේ කොරියාවට ඇවිල්ලා ගොඩක් දුක් මහන්සියෙන් තමන්ගේ හීන සාර්ථක කරගන්න කැප වෙලා වැඩ කරන ගෑනු ළමයි. ඒ වගේම පිරිමි ළමයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා තමන්ගේ කියලා කිසිම කෙනෙක් නැතුව දුර රටක මේ වගේ තනි වෙලා තමන්ගේ හීන වෙනුවෙන් දුක් මහන්සියෙන් වැඩ කරන හැමෝගෙම හීන හරි ඉක්මනින් සාර්ථක වෙන්න වගේම ඒගොල්ලොන්ට කිසිම දුකක් කරදරයක් නම් සිද්ධ වෙන්න එපා කියලා. ඉතින් ඔය විදිහට වැඩ කරන ගමන් හම්බ වෙන විනාඩි 10න් පුංචි බඩගින්නට මොනවා හරි කන්න අමතක කරන්නෙත් නෑ මම.
ඉතින් මේ බන් එකත් හරිම රසයි. ඒක ඇතුලේ මී පැණිද මන්ද මොනවද තියෙනවා. ඒක හරිම රසයි. ඔයගොල්ලොත් කාලා බලන්නකෝ. මේක තමයි අපේ කම්පැනි එක. ඔන්න ඕකේ තමයි මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ. ඔය මන් දැන් යන එකේ තමා මම ඉඳලා හිටලා වැඩ කරන්නේ. හැබැයි ගොඩක් වෙලාවට මම වැඩ කරන්නේ පේන්ටින් එකේ. ඔන්න ඔය බොක්ස් වල තියෙන්නේ නම් ඉන්සූල්. මං ආසම නැති දේ තමයි ඒක. මොකද ඒක ගෑවෙන තැන කසන්න පටන් ගන්නවා. එතන වැඩ ටිකක් ලේසි වුණාට මං නම් කැමති නෑ එතෙන්ට. අද අපිට එළියෙන් තමයි කෑම තියෙන්නේ. ඉතින් කෑම කාලා ඇවිත් ආයි සුපුරුදු විදියට වැඩ පටන් ගත්තා. සල්ලි හොයන්න මේ තරම් දුක් විඳින්නේ මොකටද කියලා හිතුණත් අපේ ආසාවන් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නම් අපිට සල්ලි නැතුව බැරි නිසා මහන්සි වෙලා වැඩ කරලා කොහොම හරි අපි ආස දේවල් කරගන්න තමයි ඕනේ. කොච්චර අමාරුකම් තිබුණත් ගෙදර ආර්ථිකයට හයියක් වෙන්න කෙල්ලෙකුට පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම හස්බන්ඩ්ට ඒක ගොඩක් ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේ සීන දේශයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඕගොල්ලෝ හැමෝටම ඉක්මනින්ම ඕගොල්ලෝගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙයි කියලා මම හිතනවා. ඒකට ඔයා හොඳට මහන්සි වෙලා පාඩම් කරලා එක්සෑම් ටික කරගන්න. මේ වගේ රටක හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම වැඩ කරනවා කියන්නේ ඒ දෙන්නට හම්බ වෙන කාලේ හරිම පුංචි. ඉතින් ඒ පුංචි කාලේ හරිම වටිනවා. මම ලංකාවෙද්දි හිතපු තරම් නම් මේ රට ජීවිතේ එච්චර සුන්දර නැහැ. උදේම වැඩට යනවා, මහන්සි වෙලා වැඩ කරනවා, ආයෙ රැට රෑ වෙලා ගෙදර එනවා. මේ ජීවිතේ හරිම අමාරුයි. හැබැයි හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බුනාම ඒ අපහසුතාව හැම දෙයකටම සාර්ථකව මුහුණ දීලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. කොහොමින් කොහොම හරි දවස ගෙවිලා ඉවර වුණා. දැන් වෙලාව හවස 5යි. අද සෙනසුරාදා නිසා අද අපි ඕෆ් වෙන්නේ හවස 5ට. ඉතින් දැන් අපි වැඩ කරපු තැන ලස්සනට පිළිවෙලට ආට්ස් කරලා ඉවර කරලා ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. නිවාඩු දවස් නම් හරි ඉක්මනින් ගෙවෙනවා. ඒව ගෙවුනේ කොහොමද කියලාවත් අපිට හිතා ගන්න බෑ. හැබැයි වැඩ කරන දවස් ගෙවෙන්නේ හරිම හිමින්. ඉතින් වැඩ කරනවට වඩා අපි කරන්නේ වෙලාව බලන එක. දැන් ඉතින් වැඩ ටික ඔක්කොම හරි. දැන් තියෙන්නේ ගෙදර යන්න. පුංචි කාලේ ෆ්ලයිට් එකක සද්දයක් ඇහුනහම කොහේ හිටියත් ඉක්මනින් දුවගෙන එළියට ඇවිත් ඒක ආසෙ නොපෙනී යනකම් බලාගෙන ඉන්න පුරුද්ද මට නම් තාම මගේ ඇරිලා නැහැ. ඔයාලටත් එහෙමද? මේ බලන්නකෝ. ඒ අතරේ හඳත් පායලා.
ගෙදර යන්න කියලා ආවට මොකද මේ යන අතරේ පුංචි බඩගින්නක් ආවා. ඉතින් මොනවා හරි කාලම ගෙදර යන්නයි හදන්නේ. අපි බලමුකෝ ගිහින්ම මොනවද අද තියෙන්නේ කියලා. කෑම ගොඩක් තිබුණට මම වෙනදා කන මං ආසම දේ නම් අද තිබුණේ නැහැ. ඕගොල්ලොත් කැමති කෑම මේ හරිය තියෙනවද බලන්නකෝ. මේකක් ගමද? sausages අනේ අර එදා තිබුණ එක නෑ. අවසානයේ අපි දෙන්න ගත්තේ මේ දෙක. දැන් ඉතින් මේක කාලා බලමු කොහොමද රස කියලා. මේක නම් ඇත්තටම මාරම රසයි. මම මේ වොයිස් කරන වෙලාවේ මට ආයේ ඒක කන්න හිතෙන තරම් රසයි. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා උයලා නාලා කෑම කන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දෙන්නම එකතු වෙලා කෑම ටික උයාගත්තා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙමු.